සංසාරේ වැරදිලා සසරට වැටුණ පින්වතුනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට වැඳ වැඳ යන්න. ජයශ්‍රී මා බෝ සමිඳුන් රුවන්වැලි මහන්සෑය, ශ්‍රී අඟුලිමාල මහන්සෑය, උතුම් පසේබුදු විහාරය, සත්බුදු විහාරය, සත්බුදු සෑය, මියගුණ මහන්සෑය, ශ්‍රීපාද පත්මය, කිරිවෙහෙර කොච්චර තැන් තියෙනවද වඳින්න? ලිඳේ ඉන්න ගෙම්බා වගේ විඳවා කර්ම ගෙව ඔය ගෙවල් වලට වෙලාම නිකම්ම මූසල වෙලා යන්න එපා. ඔය කරදර ගොඩේම යන්න බුදුන් වඳින්න. කවුද දන්නේ ඔබගේ කර්මයේ ගෙවෙන්නේ සෑය වඳිද්දී කියලා. සමහර කර්ම ගෙවෙන්න 100 වතාවක් සෑය වඳින්න ඕන. 100 වතාවක් බෝධිය වඳින්න ඕන. දහස් ගණන් දෝතින් මල් පිදෙන්න ඕන. මල් කන්දක් අතින් ගොඩ වෙන්න ඕන තමන්ගේ කර්මය ගෙවිලා යන්න. ඒ නිසා විඳවා ඕකෙම නැහෙන්නේ නැතුව පූජාච පූජනීයානම් පිදිය යුතු දේ පුදන්න ඊතර වෙන පරිසරයේ හැදේවි. ඒකට කියනවා පතිරූපදේශ වාසෝච. ඊතර වෙන පින ඊතකොට එයි. උබ්බේචකත පුඤ්ඤතා. ඊතකොට ඔයාලගේ ජීවිතේට හරියාවි. අත්ථ සම්මා පනිදීච ඒතම් මංගල මුත්තම.